මේ දවස්වල මේ සමාජ මාධ්‍ය කලඹන දේවල් තියෙනවානේ. සතියෙන් සතියේ විවිධ මාතෘකා එනවා. මම මේ මාතෘකා ගැන කතා කරනවා නෙමෙයි. මම පොඩි යෝජනාවක් කරන්න ගත්තේ. එම් ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයක් තියෙනවා පුතේ. මේ අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් ෆෝන් එකක් අතේ තිබ්බ පළියට නැත්නම් මොනවා හරි එකක් ෂෙයා කරගන්න පුළුවන් නැත්නම් බෙදා හරින්න පුළුවන් තාක්ෂණික කාරණාව දැනගත්තා කියලා අනුන්ගේ දේවල් බෙදා හරින්නයි අනුන්ගේ දේවල් හොයන්න යන්නයි එපා. මොකද ඒක ඊටාම පහත් ගෝත්‍රික ලක්ෂණයක්. ශිෂ්ට සම්පන්න මිනිස්සයාට මේ අනුන්ගේ දේවල් හොයන එක ඊතරම් ගැළපෙන්නේ නැහැ. දැන් සිංහල මහා සංස්කෘතියක් තියෙනවා. සිංහල බෞද්ධ මහා සංස්කෘතියක් තියෙන රටක අනුන්ගේ දේවල් හොයන්න යන එකත් ගැලපෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ බද්දවග්ගී කුමාරවරුන්ටත් කිව්වේ තමන් ගැන හොයන්න අනුන්ගේ දේවල් හොයන්න එපා කියලා. හැබැයි ඒවා අහහ සාදු කියන මිනිස්සු ජංගම දුරකථනයක් අතර ගත්තාම සමාජ මාධ්‍යයට ගියාපුවාම අනුන්ගේ දේවල් බලන එකයි අනුන්ගේ දේවල් හොයන එකයි ඒවා බෙදා හරින එක තමයි කරන්නේ. හැබැයි මේ කාරණා කොච්චරක් දුරට තමන්ට වැදගත්ද තමන්ට යහපතක් වෙනවද කියලා හිතලා අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්නවා නම් ඒක ඒ මිනිස්සුන්ටත් කරන ලොකු උදව්වක්. මොකද අපිට බෑ එහෙම අනුන්ගේ ජීවිත වලට එබිකම් කර කර බලබලා මේ මිනිස්සුගේ ජීවිත වලට පීඩන එල්ල කරන්න. මම හිතන්නේ රටේ නීති හැදෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් වලට මේ අනුන්ගේ ජීවිත වලට කරන බලපෑම නවත්වන්න. ජංගම දුරකථනයක් අතර දුන්න පළියට නැත්තම් ඒ සඳහා ඩේටා තිබ්බ පළියට නැත්තම් ඒ සඳහා කාලය ඉඩ වෙන වැඩක් නැතුව තිබ්බ පළියට අනුන්ගේ ජීවිත විනාශ කරන මට්ටමේ පුද්ගලයෙක් බවට පත් වෙන්න එපා. ඒක ඔබේ උසස්කම නෙමෙයි. ඔබේ ඊටාම පහත් චර්යා රටාවක් කියලා මතක තියාගන්න.